දොස්තර 20 එකට ඉන්හේලර්ස් මාරු කර කර බේත් දුන්නා. පොඩි කාලේ ඉඳන් මගේ හાર્ට් එකේ හෝල් එකක් තිබුණා. මම නැවකිලුණත් බෑන්ච් එක. මගේ මූණ නිල් වෙනවා දැක්කලා එයා කිව්වා මේ වගේ මූණ ඔක්කොම නිල් කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ ගණන් ගන්න එපා 20 එක. මම ඉතින් ඉන්හේලර් එකක් දාලා වතුර බිබී ආයෙත් යක්කුවා නෑ නෑ මම මොනවා හරි හાર્ට් එකේ ප්‍රශ්නයක්. හાર્ට් ෆේලියර් එකක් ගැන hina වෙලා කතා කරනවා දකින්න. හරි. හાર્ට් එකේ ළඟට ඇතුලේ ප්‍රෙෂර් සාමාන්‍ය ගානට වඩා හයි වුණා කියලා. ඒක සාමාන්‍ය ගාන තියෙන්න ඕනේ 20ට අඩුයි. 20ට අඩුයි. මගේ 138යි. මට ඇවිදින්න අඩි 5ක්වත් ඇවිදින්න බෑ හදින්න. ෆුල් ටයිම් ඔක්සිජන් එක ගෙදර ඇවිල්ලා. ඒගොල්ලෝ එනේ එතකොට ඒගොල්ලෝ කිව්ව විදිහට ඔක්සිජන් ටැංක් එකක් එක තමයි දිගට ඉන්නේ. ඊළඟට කාඩියක් කරස් 4ක් ඇදලා තියෙනවා ස්ට්‍රෝක් 3. මොකද සෙන්සර්ස් හයි කරන්නේ කොහොමද මොකද දන්නේ මට ඉගෙන ගන්න තිබ්බේ ඒවා එක මේවා හදන විදිය විතරයි. මේක මගේ ඔක්කොම ලෙඩට ඕනේ මේක මේවා කමර්ෂියලයිස් කරන්න. මම කෝනේ අනේ මේ වීඩියෝ කරන්න එපා. මම මේක පටන් ගත්තට තනියම ඉන්න. මට ජීවත් වෙන්න. ඔව් මට ජීවත් වෙන්න මම අවුරුද්දේ දෙසැම්බර් පළවෙනි පාරට තමයි මම ලංකාවට ආවේ. ආවේ. ලයිකරි ඔක්කොම කරනවා. එකම දේ දුවන්න බෑ. දුවන්න බෑ. ඩිවයිස් එක දැන් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ කීයක් විතර? හොස්පිටල් වලට 700ට. දැන් කම්පැනි කොච්චරක් වටිනවද? කම්පැනි දැන් මිලියන 38යි. ඩොලර් මිලියන 38ක්. ආයිබෝන් වෙනදා වගේම අදත් අපි ස්පෙෂල් පොඩ්කාස්ට් එකකට කනෙක්ට් වෙන්න හිතුවා නිවුස් ෆස්ට් පොඩ්කාස්ට් එකකට. අද අපිත් එක්ක ඉන්නවා ඇවිල්ලා ශවිනි ෆෙනෑන්ඩෝ. දැන් නම කිව්වහම හැමෝම මේ වෙනකොට දන්නවා. ශවිනි මේ වෙනකොට මම හිතන්නේ දෙපාරක් වෛරල් වෙනවා. සෝෂල් මීඩියා වල. එකක් 2015 එකක් මේ මෑතකදී. අපිට කියන්නේ ශවිනි වගේ පොඩි විස්තරයක් කියලිනවා කොහෙද ශවිනි මොනවද කරේ දැන් මොකද කරන්නේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමු අපිට. මම නුවර හරි ඉස්කෝලේ ගියේ කුචිපට කොන්වෙන්ට් කැන්ඩි හරි ඊට පස්සේ මම ස්පෝර්ට්ස් කරා ස්විමින් කරා ඇත්ලටික්ස් කරා පොඩි කාලේ ඉඳන් 20 එක තිබ්බා හරි යන දොස්තර 20 එකට ඉන්හේලර්ස් මාරු කර කර බෙහෙත් දුන්නා හරි බට් ඒ වුණාට මේ පොඩි කාලේ ඉඳන් මගේ හાર્ට් එකේ හෝල් එකක් තිබුණා තියෙනවා ඒක ඩයග්නෝස් වුණේ නැහැ ඒක දන්නේ නැහැ ඒක දැනගන්නේ කොයි කාලෙද 2015 මම ටික පිස්සු කැරක්ටර් එක මම ඇඩ්‍රිනලින් ජාකි මම ඕකේ අපිට තේරෙනවා ඉතින් දැන් ෆුල් ජොලි ඉන්නේ මම නැවකිලුණත් බෑන්ච් එක ඉතින් මේ කුමාරි මම යාළුවෙක් එක්ක විල්පත්තු ගිහිල්ලා අපි මේ ට්‍රෙකින් කරනකොට මගේ ඒතකොට මේ කියන්නේ A levels ඔක්කොම ඉවර කරලා ජොබ් එකක් කරන කාලේ ඔය ජොබ් එක මම ඕස්ට්‍රේලියා ගිහිල්ලා මාස්ටර්ස් කරා හරි ඒ ටිකත් අපි කියගෙන නැත්නම් මිස් වෙනවා කියන්නේ හරි මට බැචලර්ස් කම්පියුටර් සයන්ස් බැචලර්ස් තියෙනවා ඉංග්ලන්ඩ් වලින් එතකොට කම්පියුටර් සයන්ස් MBA එකක් තියෙනවා මැත්ස් කළා මාස්ටර්ස් ඕස්ට්‍රේලියා වලින් ඒත් මම හැමදාම කොහෙ ගියත් ලංකාවට ආවා හරි එහෙම ඇවිල්ලා විල්පත්තු ගියපු වෙලාවක 2015 මම ACPT ලෙක්චර් කරා ඕකේ හරි කරලා කොහොම හරි ඊට පස්සේ මම යාළුවත් එක්ක ට්‍රෙකින් එකේ යනකොට මගේ මූණ නිල් වෙනවා දැක්කලා එයා කිව්වා මේ වගේ මූණ ඔක්කොම නිල් කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ ගණන් ගන්න එපා 20 එක. කියලා මම ඉතින් ඉන්හේලර් එකක් දාලා වතුර බිබී ආයෙ යනකොට යක්කුවා නෑ නෑ මම මොනවා හරි හાર્ට් එකේ ප්‍රශ්නයක්. දොස්තර කෙනෙක්ට පෙන්නන්න. ඊපස්සේ ගෙදර ඇවිල්ලා Google එකේ බලනකොට නිල් වෙනවා කියන්නේ හાર્ට් ෆේලියර් එන්න යන්නේ. ඊපස්සේ මම ඩොක්ටර් කෙනෙක්ට ගිහිල්ලා ඉතින් කිව්වා මේ හાર્ට් ෆේලියර් එකක් ගැන hina වෙලා කතා කරනවා දකින්න හරි. කියන්නකෝ බලන්න. ඊට පස්සේ දොස්තරට ගිහිල්ලා මම කිව්වා මම හිතන්නේ මගේ හાર્ට් එකේ ප්‍රශ්නයක්. නේද මම නිල් වෙනවා. කියලා ඊට පස්සේ තමයි ටෙස්ට් කළා ඒගොල්ලෝ මගේ ඩයග්නෝස් කරා මගේ පල්මනරි ප්‍රෙෂර් ඒ කියන්නේ හાર્ට් එකේ ළඟක ඇතුලේ ප්‍රෙෂර් සාමාන්‍ය ගානට වඩා හයි වුණා කියලා. හරි. ඒක සාමාන්‍ය ගාන තියෙන්න ඕනේ 20ට අඩුයි. 20ට අඩුයි. මගේ 138යි. 138යි. අදටත් එහෙමයි. දැනටත් එහෙමයි. මේ මොහොතේත් එහෙමයි. ඔව් මේ මොහොතේත් එහෙමයි. හරි. ඒ පස්සේ කියලා ඒගොල්ලෝ මේ කොහොම හරි මාව ඩයග්නෝස් කරලා ඒ ටෙස්ට් කරපු ડોක්ටර් ඊට පස්සේ කිව්වා මේකට බෙහෙත් නෑ වට අවුරුදු 2යි තියෙන්නේ. අවුරුදු 2යි. ඔව් අවුරුදු 2යි. 2015 ඉඳන් තාම ඉන්න පණ පිටින්. 2010 දැන් 2025 හරි. අවුරුදු 2යි තියෙන්නේ. ඒකෙන්ද මේ ඉන්න ටික මොන ඥාන දරට දෙයක් කරගෙන. ඔව්. ඉතින් මේ අම්මිලා ඔක්කොම අඬනවා. ශවිනි මම අහුවා මේ ඔයා කවුද මට අවුරුදු 2ක් කියන්නේ කියලා. මම කොහොමද අපි කවුරුත් දන්නේ අපි කවුද මැරෙන්නේ කියලා. පුටුවේ මැරලා හෙට මැරෙන්න පුළුවන්. ඊටසේ මම ඔයා කවුද මට අවුරුදු 2ක් කියන්න. මේ මට කේන්ති ගියා. ඔව්. මම කොහොම අවුරුදු 10කින් ඔයාට ඇවිල්ලා අවුරුදු 5කින් මම ඔයාට ඇවිල්ලා මේ හලෝ කියනවා කියලා. හරි. හලෝ කිව්වද? මට මේ යන්න බයයි මොකද මේ ආව දැක්ක ගමන් මම මොනවා කියයිද දන්නේ නැහැ නේ ඉතින් මම. හරි කවන්න අපි කමද කරමු. ඔව් ඒ හැමෝගේ අතින් වැරදි වෙනවා. හරි. ඒක හරි. ඊට පස්සේ මම නංගි හිටියේ නංගි මැරිකල්ලා ඇමරිකාවේ.
ඊපස්සේ ඒගොල්ලෝ ජොන් හොප්කින්ස් අපොයින්ට්මන්ට් එකක් කරා මම ජොන් හොප්කින්ස් ගියා ට්‍රීට්මන්ට් එකට හරි ඊපස්සේ ඒගොල්ලෝ ඔක්කොම ටෙස්ට් කරලා කොහමරි මම ෆ්ලයිට් ලංකාවේ මගේ ටෙස්ට් එක කරද්දී මට කාඩියක් අරෙස්ට් එකක් ඇවිල්ලා කොහමරි ඒගොල්ලෝ මාව අර ඩීෆිප් කරලා තමයි ආය පණ ගත්තේ. හරි. ඉතින් මම ඒක වෙලා ඊට පස්සේ ඇමරිකාවේ ගියානේ ෆ්ලයිට් එක. ඔව්. ඒකම ස්ට්‍රෝක් එකක් හදුනා. ස්ට්‍රෝක් එකක් ආවේ හෙට. ඔව්. ඒ මොන අවුරුද්දේද 2015 15 පස්සේ ජොන් හොප්කින්ස් සති 3ක් හිටියා ස්ට්‍රෝක් එකෙන් රිකවර් වෙන්න. ඊට පස්සේ ඔක්කොම වෙච්ච හින්දා මට ඇවිදින්න අඩි 5ක්වත් ඇවිදින්න බෑ හදිනට. කුමාරි ඒගොල්ලෝ ටෙස්ට් එකක් කරනවා බලන්න වාගේ quality of life කොහොමද කියලා බලන්න ලෙඩේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ වාගේ level එක check කරන්නේ ලෙඩේ progression එක වෙනවා බලනවා ඒ උනාට ලෙඩේ වාගේ quality of life එකට කොහොමද effect වෙන්නේ ඉෆෙක්ට් කරන්න කියලා. හරි. පස්සේ එතකොට අඩි 10ක්වත් ඇවිදින්න බෑ මම නිල්ල. හරි. පස්සේ මට full time oxygen එක ගෙදර ඇවිල්ලා ඒගොල්ලෝ කෝ එනේ එතකොට ඒගොල්ලෝ කිව්ව විදිහට ඔක්සිජන් ටැංක් එකක් එක තමයි දිගටම ඉන්නේ. දිගටම ඔක්සිජන් ටැංක් එකක් එක්ක මම හිටියේ. පස්සේ ඒගොල්ලෝ කිව්වා අවුරුදු දෙකක් ඇතුළත ලංග්ස් දෙකයි හાર્ට් එකයි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන්. එතන ඇමරිකාවට ගිහින් ඉන්ෂුරන්ස් නැතුව. මං ගියේ මේ රිටර්න් ටිකට් එක කිව්වා මාස්ටර්ගෙන් ගෙදර එන්න. බෙහෙත් අරගෙන ගෙදර එන්නේ. ඔව් ගෙදර එන්න. ඒගොල්ලෝ මට කිව්වා ආය ෆ්ලයිට් එකකට යන්න බෑ ගෙදර යන්න බෑ. ඒ වුණාට මට ඉන්ෂුරන්ස් තිබ්බේ නැති හින්දා ඉස්පිරිතාලෙන් මාව ගන්න ලෑස්ති වුනේ නැහැ. මොකද හાર્ට් ලං ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරනවා නම් මට ඩොලර් මිලියනයක් ඕනේ. $1 million ඕනේ. ඒකෙන් 125ක්වත් නැතුව ඒගොල්ලොන්ට මාව ට්‍රීට් කරන්න පටන් ගන්න බෑ කිව්වා රිස්ක් එකක්. හරි. ඉන්ෂුරන්ස් නැති හින්දා. බිල් ගෙවන්න. මොකද ඒගොල්ලෝ හිතන්නේ මම මෙයාට හાર્ට් එකයි ලං එකයි දීලා වෙන මිනිස්සෙට දෙන්න තියෙන දෙකක් මෙයාට දීලා මෙයාට බෙහෙත් කරන්න සල්ලි නැත්තම් තව කවුරු හරි තව කාට හරි පාවිච්චි කරන්න පුළුවන් ඕගන් එකක් නේ මට දෙන්නේ. ඒක හරි. එහෙම කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒ කියන්නේ එතකොට ඩොලර් 2,50,000ක්වත් නැතුව හොස්පිටල් එකට ගන්න බෑ කිව්වා. ඊට පස්සේ 2015 ඒකයි ගොඩක් අය මාව දාලා Viral වෙන්නේ viral එතන. ගියේ ඒක. හරි. ඔක්කොම මගේ යාළුවෝ කසින්ස්ලා හැමෝම එකතු වෙලා ෆන්ඩ්රේස් එකක් කරා. ගොඩක් අය කොහොම හරි ලංකාවේ නිව්සීලන්ඩ් US ඕස්ට්‍රේලියා දැන් හැම රටකම ඔය ශවිනී අපේ ලංකාවේ හැටින්නේ දැන් දිත්වාවත්වා දැක්ක මිනිස්සු. ඒ වගේ දෙයකට උදව් කරන්න කැමතියි. ඒක මම හිතන්නේ අපි ලංකාවේගේ හැටියක් අපේ හිත ඉක්මනට උර වෙනවා. අපිට ගාලා දීලා කොහොම හරි අපි අපිට නැති වුණත් අපි දෙනවා. දෙනවා. ඒක අපි ඒක ජීන්ස් වල තියෙන්නේ අපේ. කොහොම හරි මේ ලක්ෂ දෙකමාරක් රේස් කරා. පොඩි කාලේ හිමා ගන්න. මාසෙකින් අපි රේස් කරා. ඕකේ. එළ ශවිනී ඇඩ්මිට් වෙනවා. ඊට පස්සේ ඇඩ්මිට් වුණා. පස්සේ ඒගොල්ලෝ මට බෙහෙත් ඔක්කොම දාලා ඉන්ෂුරන්ස් තිබ්බේ නැහැ. පස්සේ කොහොම හරි කතා කරලා දෙසැම්බර් අන්තිමේට අලුත් අවුරුදු පටන් ගන්න ඉස්සෙල්ලා මට ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන් වුණා. හරි. පස්සේ ඒගොල්ලෝ බෙහෙත් ඔක්කොම දීලා කිව්වා බලමු මේ බෙහෙත් කොහොමද කියලා. ඔයා බෙහෙත් වලට ආන්සර් කරොත් ට්‍රාන්ස්ප්ලාන්ට් තව පස්සට දාන්න පුළුවන්. එළ පොඩ එක එහාට දාගන්න. ඔව් එම් පොඩ මොකද ඒගොල්ලෝ කිව්වේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරා වගේ නෙමෙයි. ට්‍රාන්ස්ප්ලාන්ට් කරාට පස්සේ අවුරුදු 5ක් විතර තමයි ඉන්න පුළුවන්. because lungs අයි කරොත් අනිවාර්යෙන් 5යි. ඔව් කරොත් අනිවාර්යෙන් 5යි. අවුරුදු දෙක 5කට ඔව් 5කට එක්ස්ටෙන්ඩ් කරන්න. එක්ස්ටෙන්ඩ් කරගන්න. ඕකේ. මොකද ඔයා මේ අපි ජීවිතයක් ගැන මේ කතා කරන්නේ නේ. ඔව් මෙච්චර සිම්පලි. මොකද මේ උස්ම දැන් lungs නේ. එතකොට උස්ම ගන්නකොට ජර්ම්ස් අනිත් එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරාට පස්සේ ඔයාගේ ඉමුන් සිස්ටම් එක ඔෆ් කරනවා. ඕකේ. එතකොට වෙන්නේ ඔයාට පොඩ්ඩක් නැත්තම් ලෙඩක් හැදෙනවනේ. හරි. lungs කියන්නේ ඔයයි මොනවා හරි හැමදේම කරත් ටික ඇතුළට ගන්න. එම්බිරිසාවක් ආවක් කියන්නේ නියුමෝනියා. ඒක හින්දා ඒගොල්ලෝ කෝ ඒක හරි රිස්කි. ඒක හින්දා අවුරුදු මේ ඒක කරන්න බෑ. අපි පුළුවන් තරම් මේ පැත්තෙන් තමයි කල් ගන්න බලන්නේ. පස්සේ කොහොම හරි දැන් බෙහෙත් ඔක්කොම දීලා දැන් මගේ ඔළුව එතකොට තිබ්බේ දැන් මම ලෙඩත් එක්ක අවුරුදු 35ක් හිටියානේ. අවුරුදු 30ක් හිටියානේ. 30ක්. ඉතින් අවුරුදු 30ක් හිටියා. දැන් ඒකට නමක් තියෙනවා. ඒ කියන්නේ දැන් වෙලා තියෙන්නේ මගේ ලංසුයි හાર્ටුයි ඒගොල්ලෝ දැන් අපි වුණත් අපේ තන වෙනස් වුණා මේකට පුරුදු වෙන්න අපිට කල් යනවානේ. ඉතින් ඒ වගේ හાર્ටුත් ළඟ ඒගොල්ලෝ ඩිස්ටර්බ් වුණා. දැන් එයාට ආය පරණ රූටින් එකට එන්න දවස් ඕන. ඒ විකුරුදු රූටින් එකට එන්න. පස්සේ මම ඉතින් කරේ මම ඉතින් ඇත්ලීට් නේ. ඉතින් මට ඕනේ උනේ දැන් ඊළඟ වෝක් එකේ 500ට වඩා කීයක් හරි ඇවිදින්න. ඊළඟ පොඩක් වැඩි කරගන්න. මගේ ටයිමින් වැඩි කරන්න. හරි. පස්සේ මම තනියම ඔක්සිජන් එකක් දෙක. ඒ රිස්ක් එක ගන්න බය හිතුන්නේ නැහැ. හරි. ඕකේ. මොකද කරේ? මම නාගිල්ල ෆ්‍රැන්චි. ඉතින් මම මගේ කොහොමද මගේ වලේ තියන්නේ මම ඊළඟ අපොයින්ට්මන්ට් එකේ ડોක්ටර්ට ගිහිල්ලා තව වැඩිපුර ඇවිදලා පෙන්නනවා. පස්සේ අම්මිට වෙලාව බලන්න කිය
හැමදාම මිනිත්තු 6ක් ඇවිද. ඒක ඔය ලංග්ස් ට්‍රේන් කරන්න